දෙනවා දඩේ ඔන්න පුතේ දෙනවා දඩේ අපි යමුද කඩේ තුෂාර සංසලා එක්ක බිතංක මුද 10 වඩේ මගේ කොටු කොටු ෂෝට වැලේ 10 වඩේ දුලි හතේ එයා එනම ඇනි සින්දුව නැගලා යතේ ගුරු කෝබෝලේ Amma, ini Amma. Amma නේ. අනේ බෝලේ වාට මොකද්ද මේක පාරටම උනේ දෙයියනේ මම ඔයාලට කිව්වනේ ඔය පරණ වෙච්ච සමෝසා තෝසේ රෝස් පැටිස් එහෙම කන්න එපා කියලා හවසට ඔච්චර කිව්වත් ඔයා කියලා ප්‍රේමරත්නාංකගේ සෝටිච්චෙන් ගිලලා එනවා ගුරු අර උක්කුම් මාම ගෙනල්ලා දීපු කැක්කුම් ආලේ පිටිනෝ මේසෙ උඩ ගෙනල්ලා ගහන්නකෝ බඩේ බාම් ගාලා හරියන්නේ නෑනේ බෝලේ බඩේ කැක්කුම් වලට බෙහෙත් ටිකක් බොමු යන් දොස්තර හම්බෙලා යන් පාරිත මහත්තයා ඉන්නව මේලාට යන්කෝ යන් එන්න ඔහෙට බය වෙන්න කාර්යයක් නෑ බෝලේ. බඩ ඇතුලේ තියෙනවනේ උණ්ඩුක පුච්චේ කියලා එකක්. ඒකේ ගෑස් එකක් ගිහිලා. ගෑස් ගැහුවම හරි. ඒ කියන්නේ බඩ ඇතුලේ ගෑස් කේස් එකක් තියෙන්නේ. සිලින්ඩර් වලට පුරවලා විකුණන්න බැරිද දන්නේ නෑනේ. හොඳ ගානකට දෙන්න පුළුවන්. ඔය බෙහෙත් ටික බීලා හරියට වෙලාවට පොඩ්ඩක් එහෙට මෙහෙට දුවලා පැනලා ඉන්නකෝ. එතකොට හරියයි. දැන් ඔය පැණි බෝතලේ හොඳට හොල්ලලා එහෙම කාර්යයේ බොන්න. ඕකට සනිකෙන් අඩු වෙනවා. මේ මිනිස්සු නිකන් දෙන්නේ නෑනේ පැණි. නිකන් පැණි දීපුවා යත් හිටියා. අන්තිමට පැණි බේරිලානේ නතරුනේ නේ. ඒව වැඩක් නෑ. හොල්ලලා පාවිච්චි කරන්න. හරි. අනේ රත්තරන් බෝලේ මොකද්ද ආයේ පාරමේ කරන්නේ දෙයියනේ මොකෝ අයි මේ බෝතලේ ලොකුට තඩි අකුරෙන් ගහලා තියෙන්නේ හොලවා පාවිච්චි කරන්න කියලා මම මේ හොල්ලනවා මගේ ඇඟ අනේ මන් දන්නේ මොලේ නම් හොඳ ඇලකෝ බන්න ඕක හොල්ලලා බොන්න කියලා තියෙන්නේ බෝතලේ හොල්ලලා බොන්න කියලා නැතු ඔයාට හෙල්ලෙන්න කියලා නෙවෙයි කියන්නේ ඕම ඉන්න බෝලේ පෙන්නුනා වැඩිද මන්ද ඔය නිකන් චීන උරෝගේ ඇඟ හැප්පුනම වැටෙන්නේ නැද්ද අනේ සොරිජිනි දාස අයියේ සමා වෙන්න ජිනේ අයියේ මේ වරද මගේ අතේ කොමේ බෝතලේ අම්මා බඩරි දෙනක ඩබල් උනා අත කොහෙද ගුරු රතු පාට බෝතලේ තිබිච්ච පැණි සේරම ටික බිව්වා. දැන් මේක එක පාටක්වත් නැහැ මේ. රතු පාට බෝතලේ? අයියෝ දෙයියනේ රතු පාට බෝතලේ තියෙන එකට බිව්වේ. ඔයා බොන්නනේ කොළ පාට බෝතලේ තියෙන එක දෙයියනේ. දැන් ඉතින් ඉවරයි. හත්තිලා වෙලා අම්පුතෙල්. ඔය මේක බිව්වයි. ඔයට කියන්න අපි අප්පුච්චගේ පින්තූරේ ගාව හිටියා තඩි ගැරන්ඩියෙක්. මං ඌට ගහන්නගේ නෑ වේ. ඔයලට කියන්න දුන්න භූමිතෙල් පාරක් ගැරන්ඩිය කොහෙ ගියාද කියලා නෑ. මං ඉතින් ඌ ඉන්නවද කියලා බල බලා ආවේ. ඔය මෙතන මල පෙරේතය වගේ ඇවිල්ලා මගේ භූමිතෙල් ටික බිව්වා. දැන් ඉතින් ඔයම ගිහලා අප්පුච්චට උත්තර දෙනවා. මට නම් බෑ. මලා අවසන්න සොඳුර බෝලේ කොහොමද ඔච්චර ලස්සනට ගිනි පිඹින්නේ මකරෙක් වගේ මට තේරෙන්නේ මෙන්න මෙහෙම ගුරු පාපෝ එපා ඔච්චර උඩ චම්පිකාවත් ඒ හිත හොත මිනිස්සු ඉන්නේ කියලා ඇත්තටම සාතුටු. නිමල් මාම කිව්වේ නැත්තම් බඩහිරුකු ටික පැහිලයි කියලා මං හොරාට කඩා ගන්න නෑනේ. ජිනදාසයිවත් මාර වැඩනේ කරන්නේ. භූමිතල කේනනකොට ඔහොම බෝතල දෙතියන් යනවා දනේ බලන්නකෝ. ජිනයයි ඔයා මෙහෙම කරන්නකෝ. දැන් ඔයා කෙලීම ගෙදර යන්නේ. ගිහිල්ලා බලන්න මෙයාව හොඳ කරන්න පුළුවන් මොනවා හරි බෙහෙතක් තියනවද කියලා. ඩීසල් බිව්වා. අයියෝ ගම කෑවනේ බෝලේ බලන්න දැන් ඉතින් අයියෝ. අප්පුච්චගේ කුක්කු බෝතලේ නිවෙන දාලා ආවේ. මං යනවා. මේ බෝලේ ඩ්‍රැගන් ෆෘට් වත් කාලාද? නැත්තම් මැරිච්ච මකරෙක්වත් ඇහිලත් දන්නේ නැහැ. ගිනි පිපින්නේ හොයලා බලන්න ඕනේ. රේජර් ෆුල් එකට බහලා පොඩි ටියුන් එකක් ගන්න හදන්නේ. රේජර් ටූ. අනේ අම්මෝ මේ වතුරේ තියෙන සීතල. ෆුල් එකට දැන් ගිනිගොඩක් ගහගන්න තිබ්බනම් මරේ මාසු. වම් කකුලේ නිකන් කකුලේ. වම් කකුලේ නිකන් කකුලේ. මේජර් මහත්තයා පෝටබල් ස්විමින් පූල් එකේ නානවා. වතුර ටික පොඩ්ඩක් රත් කරලා දුන්නා නම් එහෙම අර මනුස්සයට සීතලක් නැතුව නා ගන්න තිබ්බා මං කියන්නේ. පව් අසරණ මනුස්සයා සීතලේ වේවුලනවද කොහෙද? හරි ඉතින් අපි ඔක රත් කරලා දෙමුකෝ. බුබුලු. අර ටිකක් තිබුණා තම්බ ගන්න හොද ගන්න. අපේ බෝලේ කටින් දැන් ගිනි පිපිනවනේ අංකල් දන්නේ නැහනේ උන් පිටිපස්සට බලන්නකෝ. අනේ අම්මේ. ඔන්න මේජර් මහත්තයා බලාගෙන අයියෝ.
අනේ මෙතන මහත්තයා අවුලක් නෑනේ. අපේ බෝලේ මේ ලාම්පු තෙල් වගේ අපිලා කටින් ගිනි පිඹිනවා දෙයියනේ. ඔය ලාම්පු තෙල් පෙවුනාම හොඳයිලු සුදු ඩීසල් එකපාර අමුවෙන් බොන එක. ජිනදාස ගියා බෝලෙට ඩීසල් අරන් එන්න සෙට් එකට. ඔයලා දෙන්නත් එක තැනක ඉන්න මං හැමතැනම හෙව්වා. මං අපේ අප්පුච්චගේ අම්ල පිත්ත වාතපත් වෙන්න ටිකක් යන්න ආවා. එන ගමන් ඩීසල් ටිකක් කවලම් කරන්න ආවේ. බීපු ගමන් නාග සලන්. මේ ජනදාසයාගේ අම්ල පිත්ත මොකද්ද පත්තුව ගල් කරා නම් බෝලගේ කිරි පිපිල්ල කවදාවත් නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේන් රෝල් එක ඊළඟට මට ගන්න පුළුවන් නියමයි. ඒ ගුරු අනේ අර බලන්නකෝ ජයසාන්තයා. දොදොලකට පැණි මදි වෙලා අල්ලපු ගෙදරින් පැණි බෝතලේ උස්සන් දුවනවා වගේ දුවන් යන්නේ. මොකක් හරි හදිසියක් දැන් වෙන්නේ. බලන්න ජිනදාස අයියා ගෙනාපු මේ සිරප් එකෙන් වැඩේ හොඳ කරගන්න තිබ්බ එක ජයසාන්තයා කනවනේ. දැන් ඕක වෙන කාගේ හරි අතට ගියොත් එහෙම කො පොඩි ළමයෙක්ගේ හරි මල ජංජාල සංස්ථාවක් වෙන්නේ. ගුරු කෝ බෝලේ ඕමිනෝ ජයසාන්ත. ඒ සාන්ත නවතිනවා. බෝලේ ජයසාන්ත වල්ලගමු. මේ මොකක්ද උනේ? පත්තරේ ගිනි තිබ්බ නේද? ඒ ජයසාන්ත ඔහොම ඉන්නවා. ඒ බණ්ඩාර මාමේ. මේ පාර කවුද? අනේ මන්දා. දැන් ඔය පැත්තට දැන දුවන්න හිතන් ඉන්නේ ජයසාන්තයා. ඔන්න ඔය බෝතලේ දෙනවා කියන දේ අහලා. ලුක්ක ඔය මෙතන. මේක අපේ නැන්දලා ගෙදර ටීවී එකේ ඩොට් යනවලු. මං ටග්ගල එන්ටරව කරකවල එන්නම්. එන්නම්. මං යන ගමන් මේක කොහට හරි විසික් කරගෙන යන්නම් එහෙනම් හොඳේ. මේ පාරත් එහෙනම් ජයසාන්තයා කොලේ වහලා පැනගත්තා. අන්තිම මේක ලෙඩේ හැදිච්ච වංශයට බොන්න නෑ. දැන් මේ ගින්දර නවත්ත ගන්න විදියකුත් නෑ. අනේ මන් දන්නේ මට තේරෙන්නේ නෝනේ පොඩි කාලේ ඉඳලා මගේ හිතට තිබුණ ලොකු ආසාවක් ඉස්බන් වාර්තාපතට මොකක් හරි අටමගලක් හදන එක. වැඩි හරි ගියා. මේකට වැඩිය චම්පිකාවක් තියෙන. ඕගොල්ලෝ කොහෙද හරි දැක්කද මයිකල් ජයසාන්තයව? දැක්කද? මල්ලිලා මොකද කියන්නේ කාට උගරක් බොනවයි? බොනවා නම් ගෙදර ගිහින් හදාගෙන බොන්න. මේ තියෙන ඇල් වතුර. ඌ තුසාරේ අර බෝලේ තාම කටින් ගින්දර පිම්බේ නෑනේ. ඔය අහින ටොම්පචේ ඇද්ද කොහෙද ලොක්ක අතාරින්නේ මේ පාරත් අපිට? ඔයලා හිතාගෙන ඉන්නේ මම මේ පචාරිනවයි කියලාද පිස්සුද? මොකෝ පචාරලා ඔහෙගේ මොනවා ගන්නද? ඔහෙගේ නහය ගන්නද? පොඩ්ඩක් ඉන්නකෝ මම ලස්සනට වැඩි ඔප්පු කරලා පෙන්නන්න. ඕ! බලන් ඉන්නවා. මේ මොකද මේක ලොකු වෙන්නේ? පිටිගුලියක් එක්ක ලෑල්ලක් ලොකු වෙනවා. ඒ පාර මේ ජරා කැස්සකුත් ඇදිලා. මේකටත් වෙනම බෙහෙත් ගන්න වෙයි වගේ මං හිතන්නේ. බෝලේ අනේ මන්ද ඔහෙත් කරන්නේ අංජබජල් වැඩනේ. මේ පිටිගුලිය අනන්න බුල්ඩෝසරයක් ගේන්න වෙනවා. ඕ සල්ලි. මට පේන්නේ අනන්න දෙයක් ඉතුරු වෙන එක නෑ වගේ. අර හැදෙන්නේ බලන් ඉදිපත පීට්සා එකක්. මොකද්ද අපේ මේ පීට්සා එකද නැත්තම් පීට්සා වත්තක්ද? කොහොම හරි කමක් නැහැ මේක ලොකු වෙලා චම්පිකා වත්ත වැහුණාට පස්සේ කට්ටි කරලා විකුණමු. නල ජලයේ තෙකලා විදුලිය සමගින් චම්පිකා වත්තෙන් පීට්සා එකක්. අව්! කතාවේ මේන් කැරක්ටර් එක වුණාම මේම හැංගිලින්දලා හරියන්නේ නෑනේ. දැන් ඉතින් මොකක් හරි කළා. මේ චම්පිකාවත සෙට් එක ගොඩ දාගන්න එපා. අනේ මන් දන්නේ පීසා කාලත් නෑ ජීවිතේට පීසා හැකින් මිනිස්සු බේර ගන්නවා කොහම hina යනවා මට. සරිගා මපා මගරි මගරි සගරිගා 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 සතා දින්දා තක දින්දා. සාසනි 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 සා නිසසනි සසනි සාසනි සා චම්පිකාවත්තේ ගුරු කෝබෝලේ. යෝ බේබි. සතියේ දවස්වල ගේමක් දෙන්නේ. යෝ චම්පිකවත්තේ ගුරුකෝ බෝලේ සතියේ දවස්වල නේ යන්නේ සින්දු කියද්දි බෝලේ නටන්නේ ගුරු තමයි සින්දුවත් කියන්නේ ජන කවි තමයිලු නිතර අහන්නේ කැපුණත් හිරුස් තමයි යන්නේ
රැප් නං රැප් මියුසික් ටික දෙන්නේ හිපොප් R&B ගේමක් නැති ඔරියන්ටල් ටික කොහොමද දන්නේ hey 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 සරිගම පදනිසා ගම පනිසා ගම පනිසා ම පනිසා ගම පනිසා නිසා චම්පික වත්තේ ගුරුකෝ බෝලේ සතිය දවස්වල නේ යන්නේ සින්දු කියද්දී බෝලේ නටන්නේ ගුරු තමයි සින්දුවත් කියන්නේ සින්දු කියන්නේ තරිකිට බෝලේ නටන්නේ ජය සාන්තයමයි කරහට ඉන්නේ සාන්තලෝ අනේ අම්මේ මෙහෙනවා මගේ කොන්ද අම්මේ ලුක්ක අම්බෝ ආයෙනම් බඩේ ගෑස් ඇතුලට පස්සේ ගෙදර තියෙන භූමිතරුත් විසික් කරන්න ඕනේ අන්න ඒකයි මගේ බෝලේ කොහොමද මගේ වැඩ ඔයාලට මන් නොකිය හිටියට පොඩි රහසක් තියෙනවා කියන්න ඔය බේත හරියටම කල්ලිකුත් වෙලා අවුරුද්දයි දවසයි මේ චම්පිකාවට තියෙන ජවසම් බලලා මම දවසේ තරුණ වෙනවා අනේ අම්මා මට අලුතෙන් ප්‍රස්තාව පිරුලක් මතක් වුණා ගෑස් සමාරුව හැදිලා ඉන්න ලෙඩෙට භූමි තෙල් පෙව්වා වාගේ දැන් කඩවල තියෙන ලාම්පු තෙල් ගින්නක් පත්තු කරගන්න දැම්මා චම්පිකාවත්තේ සෙට් එක මත කොහෙට දාවි කියලා ඕගොල්ලෝ හිතනවා ඇති මේ දැක්කද කැලේ සෆාරියක් ඇයි එතකොට කැලේ සෆාරියක් ආවේ අර බලන්න රිලව් බල්ටි ගහනවා වඳුරු නාය ගහනවා වන්දනාවේ යමුතේ බීලා පොල් රොටි කාලා වන්දින්ටා ගුරුකෝ බෝලේ බලන අයට කියන්නේ මේ ඉන්නේ අපේ ඇනවුන්සර් මල්ලි කාටුන් එකේ සබ් කරට් එකක් වුණාට හැම තරංගයක් තියෙන ලාකෝ මේ මල්ලි බෙල්ල කඩාගෙන ඒක නෙවෙයි මං ගාව තියෙන ඔහෙලගේ මොලේ කැරලි ගහන පත සර්ප්‍රයිස් එකක් මොකද කියන්නේ ඉතින් දෙන්න දෙපාද කොහමද අරක කැලේ සතුයි විශේෂයෙන් බලන් දෙන්නේ පිටු මමුතුනක් වගේ තුසාරේ මේ අපිට hina වෙන්න යන්නේ ලැජ්ජාවයි පරනේ පිටු මමුතුන කියලා කියන්නේ අපිටනේ මයිකල් අය බලන්නකෝ මට නම් බෑ පිටි බම්බුවක් වෙන්න අනේ මේ හැම එපිසෝඩ් එකම පටන් ගන්න කලින් නිකන් යම්පචන් ගන්න නැතුව ඉන්නවද ගොන් ඩබල නාස්තලිය මෙච්චර බෙල්ල කඩාගෙන කැලේට ආවේ කයියක ගහින්න නෙමෙයිනේ නේ මන්දා එන්නනෝනේ යන්න ඔහෙලා හින කලබලයිනේ අප්පා ඔහෙලා දන්නවනේ ඉතින් මේ මයිකල් ජයසාන්ත හැමතිස්සෙම වැඩ කරන්නේ හොද ප්ලෑන් එකක ප්ලෑන් අවුල් ගිහලා නාගසලන් වෙන එක වෙනම කතාවක් ඒ උනාට ප්ලෑන් එක වැඩ කරනවනේ නැද්ද ඒකනේ වටින්නේ ඒ ගුරු අර බලනවාකෝ ජයසාන්තයේ තුෂාරයි සංසල තුන්දලා මේ දැලක් අරගෙන එනවා සීබ්‍රොන්ව මදුරුව කන හිත දාන්න වෙන්නේ නැති නෑ බෝලේ අනේ ඔයා නිකන් මේ කතාවේ අලුත රංගපාන්න ආවා වගේ ජයසාන්ත ගැන දන්නේ නැද්ද ඔය සීබ්‍ර තුන්දලාට ෂොට් එක දෙන්න එන්නේ දැන් උස්සයි තවට හින් ඕන බලන්නකෝ මං ඔහෙලට සිග්නල් එක දීපු හැටිය පැනපු ගමන් දැල දාන්න ඕනේ හොඳේ සෙල්ලමක් නෙමෙයි මේ කරන්නේ සීබ්‍රෙක්ව දැලේ දාගන්න හදන්නේ සීබ්‍රව දැලේ දාගත්ත කිලිම සර්කස් එකට ගිහින් දුන්න සල්ලි ටික ගත්තා ඊට පස්සේ අපි කොට මේ සීබ්‍රලා ටික යන්න ෂෝ යනවා අයියෝ පැන ගන්නවා ඒ මන් දන්නේ තුසාර අර ගුරු හෙම්පිටිම අපේ ප්ලෑන් එක අනුභව කරලා අපිව මස්ත බාල්දු කරා චිකේයියා එහෙම කරන් දෙන්න පුළුවන්ද යාට එනවා ඔය පේන්නේ නැද්ද තින්නේ මම්මගේ පාඩුවේ කාටවත් කරදර නොකර හිටියා හැබැයි ගුරුයි බෝලේ දෙන්න ඇවිල්ලා මගේ මුළු ප්ලෑන් එකම ජල්ලි බරස් කරලා දැම්මා එතකොට මොකද්ද වෙන්නේ මගේ හાર્ට් එක ඇතුලේ ඉන්න සෙවල යකා හැරිලා ගුරුටයි බෝලටයි ෂොට් එක දෙන්නේ කියලා මාව පොළඹවනවා ඔය බෝලේ සී බ්‍රේක් කරලා මේ සම්මන් නවතින්නේ ඕ තුසාර ඒත් කොහොමද ඔය එක කරන්නේ ලොක්කා මට මේක හම්බුනේ ජිනදාසලගේ මිදුලේ ජිනදාසයා ගෙදරස් කරන්න ආපු කමලක්කයි පොඩි එකා සෙල්ලම් කරගෙන හිටියා ජිනදාසලා ගෙදරින් මොන හරි ගත්තයි කියන්නේ ඉතින් මරාලයක් කියලා දන්නේ තේරුණේ දැන් තමයි ඔයා කියන්නේ මේ ස්ටිකරේ බෝල් එකෙන් ගෑලෙවෝ මෙයා එකපාරටම සී බ්‍රේක් වෙනවා එහෙමනේ එළම හරියටම හරි ඕ තුෂාර එනවා
ඒ මාරයිනි ගුරු. කොහේ බැද්දක හිටපු සීබ්‍රෙක්ද මේක පාන්න මෙතන කඩාපාතුනේ මෙතන බෝලනේ හිටියේ. මට පේන්නේ බෝලේ සීබ්‍රෙක් වෙලා වගේ හයියෝ. ඒක නම් මන් දන්නේ නැහැ මේ කොළ දැක්කම මට කන්න හිතෙනවා මේ. අපේ සෙට් එක අතර බලන් ඉන්නවා මං යන්න හොඳට ටක් ගාලා කාලෙන්නම්. ඔන්න බලන්න ඉතින් තව ජුණ්ඩකී බෝලේ ජපන් භාෂාවට දෙබල කලවම් කරා වගේ කතා කරගෙන යන්න ගැටි. එතකොට තමයි වැඩි මාරම ජොලි. ඊට පස්සේ ඒවා තේරුම් ගන්න ගිහිල්ලා ගුරුගේ බෝලේ නහරවල ගැට ටික ලිහෙයි. රිෂෝ. නේංගල අතතිනෝකා හේංගලේ හොරම කිලියෝ. අනේ බෝලේ දැන් ඉස්සර වගේ කියන දේවල් තේරෙන්නේ නැහැ රත්තරනේ මට තේරෙන්නේ නැහැ. හරි මට තේරුණා මේක ජයසාන්තගේ වැඩක් තමයි සුවරකටම යන්. ඔය ජයසාන්ත කෙන ගෝජු කොබෙයියට දෙන්න ඕනේ මේ පාර හොඳ වයින් දෙකක්. අනේ රත්තරන් බෝලේ ඒ පාර කොහෙද ගියේ රත්තරනේ ඔයා? අනේ මන් දන්න මල්ලිල දෙන්නෙක් ඉන්න ඩ්‍රම්සුයි ගිටාරුයි ගහන මට ඒ දෙනවත් හරියට අඳුර ගන්න බෑ. දැන් කොහොමද මේ සීබ්‍රලාස්ෙන් ඔයාව හොයාගන්නේ බෝලේ? මොකෝ මම මේ පේන බලනවද? ඔහෙල දන්නවද හලෝ? මට ටිකක් ජොල්පතර සයිඩියා එකක් ආවා. අපි කෙලිම බෝලේ වල්ලලා පටවමු සූ එකට. අනේ අම්මේ කොඩි හපුවා. මේ යෝධය වල්ලලා සූ එකට දුන්නොත් අපිට අවුරුදු ගානකට නැති වෙන සල්ලි හොයාගන්න පුළුවන් සූ එකකින්. අල්ලක බෝන දැම්ම දැල. My God! හරි බය වෙන්න එපා මේ කොටි උන්ට ඔච්චර උඩ නගින්න බෑ හලෝ මේ ඔයාලා නිකන් පොඩි ළමයි වගේනේ බය වෙන්නේ අනේ වද්දා. මේ කොටිය පස්සේ බබානවා ඩීසලු පෙට්‍රෝල් කලවම් කරලා ගහපු බස් එකක් වගේ. අයියෝ දෙයනේ. අනේ අම්බේ කොටි තඩියෙක් මෙච්චර ළඟට දැක්කමයි. සෙල්ෆියක් ගහලා ස්ටෝරි දාන්න ඕනේ. මේ සීබ්‍රා මගේ ළඟට දුවන් එනවා. මගේ මොලේ කොලොප්පම් වෙනවා මේවට. සුවරකටම කියන්නම් අර ඉන්නේ අපේ බෝලේ තමයි. මොකද එයාට කාට හරි අසාධාරණයක් වෙනකොට හරි අනතුරක් වෙනකොට හරි ඔහොම බලාගෙන ඉන්න බෑ. ඒකයි ඔහොම කඩාගෙන ඉන්නේ හා. හැබැයි රත්තරන් බෝලේ. හැබැයි ඔහොම මතක තියාගන්නවා සීබ්‍රේක් වාට කොටියෙක් එක ෆයිට් කරන්න අමාරුයි. හවස් වෙලා පරක් වෙලා ගෙදර ගියොත් නෝනාගේ විසුමක් වෙන්නේ නැහැ. පස්සේ හම්බෙමු. ඒ බල්ලි ඔහෙ මාර බුලට් එකක් නේ. මෙච්චර කාලෙකට සීබ්‍රෙක්ට බය වෙලා කොටියේ දුවනවා ඔය දැක්කමයි. මම සීබ්‍රෙක් නෙවෙයි යන්නේ. මගේ නම බෝලේ දන්නේ නැද්ද? ඔහෙ සීබ්‍රෙක් නෙවෙයි නම් අදිපස්සේ අපි සීබ්‍රෝ නෙවෙයි. අපේ වර්ගයේම නම අද ඉඳන් බෝලේ. අනේ කිරි අපොච්චි ආත්තා මේ මං කොහොමද මේ සීබ්‍රලාස්ෙන් මගේ සීබ්‍රව නෑ මං මගේ බෝලේව හොයාගන්නේ. අනේ ඔයාලවත් මට උදව් කරන්නකෝ. බෝලේ අනේ මගේ බෝලේ ඔයා කොහෙද අනේ කියන්නකෝ. අපි ඔක්කොම බෝලේලා තමයි. පාර මේ සීබ්‍රලා ටික නිකන් ටියුෂන් පන්තියක ළමයි වගේ එකපාරට කෑ ගහන ගන්නවා. මං දන්නවයි මේ ඉන්නේ බෝලේද නැද්ද කියලා. හිතන්න ගුරු හිතන්න. ඒ පාර මේ සීබ්‍රලා ටික කොහෙ ගියාද? දැන් ඉතින් හොයාපල්ලකෝ. අර ඉන්න සෙට් එක ඔතන එක්කෙනෙක් ඉන්නවා මිනිහනම් ටිකක් අමාරු කාර්යයක්. කලින් සැරේ ඇවිල්ලා සීබ්‍රෙක් අල්ලගෙන යන්න බැරි වුණා කියලා නෝනගේ විසුමක් නෑ මල්ලි. ගෙදර ගිහිල්ලා බැනුම් අහලා මට තිත්ත වෙලා තියෙන්නේ. ඒ හින්දා දැන් නම් එකේ කල්ල ගන්නම් වෙනවා. අයියෝ ඕගොල්ලෝ මේ නිකන් බය වෙලානේ ඕ. මේ කොටි තුන්දර අපේ වටේ කැරක් කැරකි මේ සෙල්ලමක් කරන්නේ. මෙරිකෝ රවුන්ද මල්බෙරි බුස් ද නිකන් බුස් ද රබර් බුස්. මොකද්ද කිව්වේ රබර් බුස්? රබර් කොහෙද මල්ලි මේ කාලේ ඔහෙට පිස්සුද? කවුද ඒ ගොන් කතාව කිව්වේ? ඔය මාත්ක ජෝක්ස් කරන්න නේද මල්ලි? හා? ඔහෙට මාව දැක්කම බය හිතෙන්නේ එහෙම නෑ.
මට නම් ඔහෙ පේන චූටි පූස් පැටියෙක් වගේ. සංකුට්ටමක්. නීතියෙන් තහනන්න ගෙවල් වල ගෙනිලා හදන්න. නැත්තම් අම්මපා කියන්නේ ඔයාව උස්සන් ගිහලා ගෙදර ඇති කරන හුරතලේට. ඔව්. මේ මාව හුරතලට හදාගන්න ඔහෙ අම්මා පොහිට කොයිල්ද? අනිත් එක ස්පොට්ටයිද? මාව පූස් පැටියෙක් වගේද පේන්නේ? අයියෝ දෙයනේ අර කොටියට පල් පාට් එකක් දාපු ඉඳ කොටින්ට තරහ ගිහලා මේ සීබ්‍රොත් එක්ක. ඇයි මේක සීබ්‍රෙක් විතර තනියම නිකන් වලිප්පුව හැදලා වගේ දඟලන්නේ. දාන ඩාන්ස් එකයි ඩාන්සින් ස්ටෙප් ටිකයි දැක්කම මට හිතා ගන්න පුළුවන් මේ ඉන්න සුවරකටම බෝලේ. මල සංස්ථාවයි. ඒ කියන්නේ බෝලේ හෙන අනතුරකනේ. ඔහොම ඉන්න බෝලේ. මොකද කරන්නේ වට්ටුඩු. අහා සරිගමප මගරි සගරිග සතා දින්දා තකදින්දා. Hey, let's go baby. සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් කොටිය වෙලා පනින්න දෙන්න ඔබේ චිතට පිටු පාලා මංගිය ඇට කඳුළු වලින් නෙත දෙමුණා මට නොදැනීම ආදරයක් නොලැබුණුදා සොයා ඔබේ සිත මං ආවත් එරෙහි වුණා හහ කොටිය මට සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් බෝලෙ වෙලා හිඳින්න දෙන්න සමාවෙලා මගේ බෝලෙ මට ආපහු හම්බ වුණන්නේමයි. හැබැයි ගුරු මේ පාර නම් වෙච්ච වැඩේට මං කැමතියි. මොකද අර වෙලාවේ අපි උදව් කරේ නැත්නම් අර සීඩ් ප්‍රොසෙට් එක පවුනේ. අන්න එක තමයි බෝලේ මාත්මය කියන්න හැදුවේ. සතෙක් වේවා මිනිස්සෙක් වේවා බෝලේ කරදරයක් වෙච්ච වෙලාවට අපි යාට උදව් කරන්න ඕනේ. ඒව බල ඉන්න හොඳ වැඩ නෙවෙයි. තියෙන අය නැති අයට උදව් කරන්න ඕනේ. ඒ වගේම කතා කරගන්න බැරි සත්තුන්ට මිනිස්සු හඬක් වෙන්න ඕනේ. කොහොමද වැඩේ නේ? දැන් ඉතින් වෙලාව ඉවරයි. කතන්දරෙත් ඉවරයි. අපි යනවා.